සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. අදත් මගේ YouTube channel එකට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මගෙත් එක්ක රැඳිලා ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතියි. ටිකට මගෙත් එක්ක රැඳිලා ඉන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් අද මේ වීඩියෝ එක මම ගෙනාවේ මගේ ෆුල් කොටන්, ඒ කියන්නේ ඊජිප්තියන් කොටන් එකෙන් ඕඩර් එකක් පැක් කරන වීඩියෝ එකක්. ඉතින් මම දිගටම ගෙනාවේ මේ හෙවි කොටන් එකේ කරන ඩිසයින් වලින් වීඩියෝනේ. ඉතින් අද මේ වීඩියෝ එක තියෙන්නේ ෆුල් කොටන් වලින් කරන ඕඩර් එකක්. ඉතින් කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් අලුතෙන් බිස්නස් එකක් කරන්න හරි සීට්ටුවකට ගන්න හරි, ඉතින් මට WhatsApp message එකක් දාන්න 071 270යි 58යි 83ට. මේ ඕඩර් එකත් යන්නේ මිස් කෙනෙක් සීට්ටුවකට වෙන්න ඕනේ. ඉතින් හොඳම මැටීරියල් එකෙන් හොයන කෙනෙකුට කිසිම බයක් නැතුව දෙන්න පුළුවන්. ඒ කියන්නේ හෙවි කොටන් එක හොඳ නෑ කියනවා නෙමෙයි. හෙවි කොටන් එකේ කොටන් ගතිය තියෙන්නේ 90%ක් විතර. ඒ කියන්නේ හෙවි කොටන් එක සිල්ක් නැහැ. හැබැයි 100%ක් කොටන් නෙමෙයි. එතකොට මේක 100%ක් කොටන් එක. මේකේ රෙද්දේ ගහලා තියෙනවා 100%ක් කියලා. එතකොට අපි දැන් ගන්න ගියත් අපි කිසිම බයක් නැතුව අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ තෝරගන්න ලේසි මැටීරියල් එකක්. ඒ කියන්නේ දන්නේම නැති කෙනෙකුට වුණත් ෂොප් එකට ගිහිල්ලා මට ඊජිප්තියන් කොටන් දෙන්න කියලා 100%ක් තියනවාද කියලා ගහලා තියනවාද කියලා බලා ගන්න පුළුවන්. එතකොට මේකේ ලස්සන ඩිසයින් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ සතියෙන් සතිය වගේ ඩිසයින් මේකේ මාරු වෙනවා. හැබැයි ගොඩක් ඒවා ටික කාලයක් තියෙනවා. සමහර ඒවා තමයි හැම ඉක්මනට ඉවර වෙන්නේ. එතකොට කවුරු හරි අලුතෙන්ම ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා නම් කිසිම බයක් නැතුව පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ වය නැතුව දෙන්න පුළුවන්, කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මැටීරියල් එකක්. එතකොට මම මේකේ ෆුල් කොටන් එකෙන් 6x6 සයිස් එක දෙන්නේ 2700ට. එතකොට ගොඩාක් පහසු මිලට තමයි මේකත් මම දෙන්නේ. මොකද ලොකු ලාභ තියාගෙන බිස්නස් එකක් කරන අදහසක් මට නැහැ. මොකද ගොඩාක් මගෙන් ගන්න ව්‍යාපාර කරන අය. ඒ කියන්නේ දැන් ඉන්න තැනින් පොඩ්ඩක් හරි නැගිටින්න හිතාගෙනනේ. ඉතින් එහෙම කෙනෙකුට මම ලොකු ලාභ තියාගෙන දෙන්නේ නැහැ. එයාලටත් ව්‍යාපාරයක් කරගන්න පුළුවන් විදිහට තමයි දෙන්නේ. තොග ගන්න හිතාගෙන ඉන්නවා නම් කවුරු හරි මට WhatsApp එකක් දාන්න. තොග මිල තව පොඩ්ඩක් අඩු වෙනවා. ඒ කියන්නේ ගොඩාක් අඩු වෙන්නේ නැහැ. මොකද මම එකක් ගත්තත් ගොඩක් අඩු මිලට දෙන්නේ. එතකොට තොග මිල පොඩි මිලක් පොඩ්ඩක් අඩු වෙනවා. හැබැයි ඔයාලට හොඳ මිලකට දෙන්න පුළුවන් ඒක අරන්. එතකොට සීට්ටුවක් කරන කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ ඩිසයින් තෝරගන්න පුළුවන්. ඊළඟ මාසෙට අලුත් ඩිසයින් අනිවාර්යෙන් එනවා මේකේ. එතකොට මේ ඉස්සරහට එන ඩිසයින් මොනවද කියලා මැසේජ් එකක් දාලා ඊළඟ සෙට් එකට ඔයාලට කැමති එකක් ගන්න පුළුවන්. ඉතින් හැමදාම ගොඩාක් අය අහන දෙයක් තමයි කොහොමද පටන් ගන්නෙ කියලා. ඉතින් මම කලින් වීඩියෝ එකෙත් ඔයාලට ගොඩාක් මේ ඒ කියන්නේ මම දන්න තරමින් ඔයාලට කියලා දුන්නා. ඒ කියන්නේ බය නැතුව පටන් ගන්න කියලා. ඉතින් පටන් ගත්තේ නැත්තම් අපිට කිසිම දෙයක් ඒ කියන්නේ
හරියන්න හරි වරදින්න හරි පටන් ගත්තේ නැත්තම් මං හිතන්නේ ඉතින් එතනින් එහාට මේ කරන්න බෑ. ඒ කියන්නේ පටන් ගන්න බය වුණොත් එතනින් එහාට අමාරුයි කරගෙන යන්න. ඒ කියන්නේ මොකක් වෙන්න හරි පටන් ගන්න ඕන. ලොකු මුදලක් යට කරන්නේ නැතුව එකක් දෙකක් අරගෙන හරි පටන්ගෙන try කරන්න ඕනේ. ඔය ස්කෝල් වල ටීචර්ස්ලාට දෙන්න, ඉස්කෝලේ යාළුවන්ට දෙන්න. කියන්නේ ස්කෝල් වලට ගොඩාක් අය එකතු වෙනවානේ අම්මලා. එතකොට එහෙම අයට දෙන්න. දැන් ඔයාලා රිදි මහන කෙනෙක් නම් රිදි මහන්ට එන අයට දැන් අපිට සාම්පල් එකක් මහලා තියාගන්න පුළුවන් නේ. ඒකට මේ මැටීරියල් එක දැක්කහම මේ මැටීරියල් එක දැක්කොත් කියන්නේ අතගාලා බලන කෙනෙකුට හොඳට තේරෙනවා මේක 100% කොටන්. කියන්නේ පොප්ලින් ගතිය වැඩි කියලා. ඒ කියන්නේ පොප්ලින් කියන්නේ 100% කොටන් එකනේ. ඒකට මේක තනිකරම පොප්ලින් ගතිය වැඩිම රෙද්ද. එතකොට එහෙම පොඩිවට පටන්ගෙන එකක් දෙකක් කරත් හරි පටන්ගෙන වල පටන් ගන්න ඉස්සරෝම එතකොට එන දෙයකට මුණ දෙන්න ඊළඟට තියෙන්නේ. ඉතින් පටන් ගන්න නැතුව නම් කිසිම දෙයක් ඒ කියන්නේ ඇහුවට වැඩක් නෑ. ඉතින් පටන් ගන්න නැතුව නම් පටන් ගත්ත කෙනෙක් නම් කොහොමද කරගෙන යන්න තව මොනවද කරන්න ඕනේ කියලා හැම ඕනනම් අපිට දැන් කියන්නේ පොඩි දැනුමක් හරි දෙන්න පුළුවන්. දැන් මේකෙත් 100% ගහලා තියනවල දකින්න ඇති. ඒක මේ 100% කියලා ගහලා තියෙනවා ඒකේ. ඒතර මේ වගේ ලස්සන ඩිසයින් ගොඩාක් තියෙනවා. හරිම ලස්සනයි. එකකට එකක් ආස හිතෙනවා. ලා පාට, තද පාට ඕනම විදිහකට ගන්න පුළුවන් මේකෙන්. ඉතින් මම මේ කොට්ටෝරේ මහන විදිය ඔයාලට කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. කාට හරි ගැටලුවක් තියෙනවා නම් පොඩ්ඩක් ගිහින් බලන්න පුළුවන් channel එකට. ඒ කියන්නේ විනාඩි 5කින් 10කින් වගේ කොට්ටෝරයක් කම්ප්ලීට් කරගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ ලොකු වෙලාවක් යන වැඩක් නෙමෙයි බෙඩ්ෂීට් මහනවා කියන එක. හරිම සරලයි. මැෂින් එකක් තියෙන ඕනම කෙනෙකුට අද හරි පටන් ගන්න පුළුවන් බිස්නස් එකක්. හෙටට කල් දාන්න නැතුව ඒ කියන්නේ තමන්ගේ ආර්ථිකයට හයියක් වෙන්න පුළුවන් නම් ඒ කියන්නේ දැන් ගෙදර මහත්ය විතරයි නම් ගෙදර බර අදින්නේ. එයාට පොඩි හරි තල්ලුවක් දෙන්න පුළුවන් කියලා හිතනවා කෙනෙකුට කරගන්න පුළුවන් පහසුම ව්‍යාපාරයක්. ඒ කියන්නේ මේ වැඩි මහන්සියක් වෙන්න නෑ ඇත්තටම කිව්වොත්. බිස්නස් ගොඩාක් ආවොත් නම් ඉතින් නිදි මරාගෙන කරන්න වෙනවා. නැත්තම් ගෙදර දරුවෝගේ වැඩ ටික කරගෙන ගෙදර වැඩපළ ටික කරගෙන පහසුවෙන්ම කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැනෙන්නේ නැතුව වැඩි මහන්සි වෙන්නේ නැතුව කරගෙන යන්න පුළුවන්. ඉතින් මම ඔයාලටත් ආරාධනා කරනවා ආයෙත් ගෙදරට වෙලා නිකන් ඉන්නවා කියන්නේ නැහැ ගෙදර ඉන්න අය. ඒ කියන්නේ ගෙදර අම්මා කරන වැඩ ටික දන්නේ තවත් කාන්තාවක් තමයි. ඉතින් ගෙදරලා නිකන් ඉන්නවා කියලා කොයි වෙලාවකවත් මම කියන්නේ. හැබැයි ඒ වැඩ කරන අතරේ තමන්ගේ ආර්ථිකයටත් පොඩි හරි ශක්තියක් වෙන්න පුළුවන් කියලා හිතෙනවා නම් මොකද්ද මම පටන් ගන්නෙ කියලා කල්පනා කර ඉන්න කෙනෙක් නම් අදම පටන් ගන්න ඔයාලා. ගැටලුවක් තියෙනවා නම් පොඩි හරි මට කෝල් එකක් දීලා හරි දැනගන්න පුළුවන්. ඒ කියන්නේ ඕන වෙලාවක කෝල් එකක් ගන්න. මම පහසු වෙලාවක කෝල් එකක් ගන්නම් ඔයාලට. ඉතින් Tamanට නෑ කී ඉන්න නැතුව හැමදාම නෑ මට පුළුවන් කියලා කියන්නේ
මැෂින් එකක් තියෙනවා නම් ඔයාලට කිසිම ගැටලුවක් නැහැ. ලොකු වියදමක් දරන්න නැහැ. හැබැයි මට මහන්න පුළුවන් කියලා Taman දන්නවා නම් ඉස්සරම පොඩි මුදලක් ගෙවලා ණය මුදලක් ගෙවන්න විදිහට මේ සිංගර් එකෙන් හරි ඕන තැනකින් මේ කරගෙන යන්න පුළුවන්. මේ මම මේ වොයිස් කරනකොට අපේ බබාලා හරි හිම්මෙන් hina වෙනවා ඇවිල්ලා මේ හරි අමාරුවෙන් ඉතින් මේක කරගන්නේ මේ හරි එතකොට මේ සිංගර් එකෙන් පාස ගෙවීම ක්‍රමයට ඔයාලට ගන්න පුළුවන්. මාසික වාරියේ පොඩි ගාණක් මං හිතන්නේ. ඒ කියන්නේ එකවර ගෙවන්න අමාරු නම් අපිට එකවර ගෙවන්න අමාරු වෙන්නේ. දැන් මම මැෂින් එක අලුතෙන් ගත්තා. ඒකට භාගයක් මං ගෙව්වා. මහත්තයා තමයි ඉතින් ඒක දුන්නේ. ඉතින් එයාට මම ටික ටික ඉතින් දෙනවා. ආයෙත් මටම තමයි ඉතින් ඒක ලැබෙන්නේ. හැබැයි මේ හරිම සතුටුයි ඉතින් තව චුට්ටක් ව්‍යාපාරය දියුණු කරගන්න පොඩි අදහසක් තියෙනවා. ඒකට පොඩි තල්ලුවක් විදිහට තමයි මැෂින් එක මම ඉස්සරවම ගත්තේ. ඉතින් ඔයාලත් හිතාන ඉන්නවා නම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න මැෂින් එකක් නැත්තම් අලුතෙන් එකක් අරගෙන හරි කියන්නේ මහන්න දන්නවනම් ආසයි නම් ආස නැත්තම් නම් කරන්න බෑ මේ වැඩේ. සමහරු ඉන්නවා මහන්න දන්නවා හැමදේම දන්නවා හැබැයි මහන්න ආස නැහැ. මන් දන්න අයත් ඉන්නවා මේ මහනවා කියන වැඩේ එයාලා ආසම නැල්ලු. يعني මහන්න පුළුවන් එයාලට හැබැයි කරන්නේ. එහෙම කෙනෙක් නම් එහෙම ලොකුවට සල්ලි යට කරන්න එපා. මොකද කිසිම තේරුමක් නැහැ. යකඩ ගොඩක් ගෙදර තියාගෙන වැඩක් නැහැනේ. අපිට මේ ගත්ත මිලට ආය දෙන්නත් බෑ මැෂින් වගේ ඒවා. ගෙදර ගෙනාවොත් ආය ගත්ත මිලට දෙන්න බෑ කිසිසේත්ම. ඒක නිසා ආසාවක් තියනවා නම් කෙනෙක් අදම පටන් ගන්න. කියන්නේ මම කැමතියි දැන් මගේ ව්‍යාපාරෙම වුණත් හැමෝම තව කෙනෙක් මගෙන් අහගෙන හරි මගෙන් අරගෙන හරි වෙන කොහෙන් අරගෙන හරි පොඩි අඩියක් ඉස්සරහට යනවා නම් කාන්තාවක් විදිහට ඉතින් එහෙම නැත්තම් බෙඩ්ෂීට් මෝනෙත් නැහැ. තව පොඩි නැඳුම් අහන්නත් පුළුවන්. කියන්නේ බබාලගේ ඇඳුම් හරි වෙන පොඩි අයිටම් එකක් හරි අන්ඩර්ස්කර්ට් හරි ෂෝට්ස් මහනවනේ දැන් ගෑනුමගේ කිව්ලට් ඒකක් හරි ඕන දෙයක් පටන් ගන්න පුළුවන්. කියන්නේ Tamanට කරන්න ඕනේ කියලා අදහසක් විතරයි තියෙන්න ඕනේ. ඉතින් අදට මම මේ වීඩියෝ එකෙන් නවතින්නම්. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. දිගට මගෙත් එක්ක රැඳිලා ඉන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. අදට නවතින්නම්.